දැන් බිරියානි. අපි බිරියානි එකක් හදන්න යන්නේ. මේ සුදුළු මේ ටික දානවා. මේ ටික ඔක්කොම දාලා වතුර මේවා කරාට පස්සේ ඊට පස්සේ මේ ටික දැම්මා. ඊට පස්සේ 3-5 දාන්න. ඔක්කොම මේකයි. මේක මෙහෙම හොඳට මේවා කරගන්න ඕනේ. මෙන්න ගායිස් අපේ බිරියානි එක. මේකට දැම්ම 3-5 දැම්ම කහ කුඩු දැම්මා. එතකොට සුදුළු උණු මිරිස් හැමදේම දාලා තියෙන්නේ. එතකොට සාම්පේ කරපිංචා ඒවා දාලා ඊට පස්සේ මේ ටික ඔක්කොම තක්කාලි දාගන්න. හරිද? ගම්මිරිස් මේ මම නම් දැම්මේ කුඩු නෙවෙයි. මේ වගේ මේවා දැම්මේ ඇට දැම්මේ අයි දන්නවද? ඒවා දානකොට හැපෙන්න ඕනේ. එතකොට බඩේ අජීර්ණයක් තිබ්බත් හැම දෙයකටම හොඳ. සුදුළු උණු බිකි 10ක් විතර දාගත්තට කමන්නේ. එතකොට රසය එනවා. මම ගත්තේ කීරි සම්බා. ඔයාලා ගයිස් පුළුවන් නම් අනිවාර්යයෙන්ම එනසල් ඇට එහෙම දාගන්න. හරියන්නද? ගොඩක් නෙවෙයි එකක් විතර, එකක් දෙකක් විතර දාගන්න. ගොඩක් නම් දෙකක් විතර දාගන්න. එනසල් දාපුවම මේකේ එන මම්පුතුම රස. ඊට පස්සේ වතුර දාන්න ඕනේ. ඊට පස්සේ තක්කාලි ටික දාගන්න. රසට තියෙනවා. කඩවල වලින් කන්නේ මෙහෙම ගෙවල් වල හදාගන්නේ කොහොමද?